පාකිස්තාන්කාරයෝ ලංකා මිනිසුන්ව මරන්නද හදන්නේ? මොකද්ද මේ කරපු බලු වැඩ? අයිබෝවන් සුබ මධ්‍යහනයක්. මොකද්ද මේ කරපු බලු වැඩ? දැන් සමාජ මාධ්‍ය පුරාම පැතිරෙන්න මෙන්න මේ ප්‍රවෘත්තිය තමයි. හරිද? විශේෂයෙන්ම අල්ලාපරටට මාර කැක්කුමක් ආදරයක් තියෙන්නේ ලංකාව මිනිසු ගැන. මෙන්න මේ සහන මල්ලක් දුන්නා පාකිස්තාන් තානාපති කාර්යාලයෙන් ලංකාවේ මිනිසුන්ට, ආපදාවට ලක්වූ මිනිසුන්ට. ඉතින් මෙන්න මේ සහන මල් හාල්මිටියක් වගේ හාල්මිටි බෑග් එකක් ඇතුළේ තිබුණේ. හරිද? මෙන්න මේකේ දින සඳහන් කරලා තියෙනවා 2024 2022 කල් මේ නිෂ්පාදන දිනේ 2022 කල්ලිකුත් වෙන දිනේ 2024 වර්ෂයේ. එතකොට දැන් මේක 2025 ඩිසැම්බර් මේ දවස්වල ගෙනල්ලා මේක මේ කල්ලිකුත් වෙච්ච හාල්මිටි ආහාරවල බෙදනවනේ මේ පාකිස්තාන්කාරයෝ අපේ ලංකාවේ මිනිස්සු මරන්නද හදන්නේ කියලා මේ දවස්වල විශේෂයෙන්ම මාර ආදරෙන් කැක්කුමෙන් මේ පෝස්ට් එකක් පළ වුණා. ඉතින් මේ පිළිබඳව මමත් වැඩිදුරට විමර්ශන කරා, නිරීක්ෂණ කරා. ඒ වගේම අපේ ලංකාවේ බහුතරයක්ගේ අතර මෙන්න මේ ප්‍රවෘත්තිය ගිහිලා තියෙනවා. ඉන්පසුව අපේ මිනිස්සු බොහෝ දෙනෙක් මේ පිළිබඳව වීඩියෝ පළ කරන්න පටන් ගත්තා. මට දැන් කොටසක් මිස් වුණා. ඒක ටැමිල් වීඩියෝ එකේ මම මේකේ පෙන්නුවා. මම ඒක කට් කරලා දාන්නම්. අපේ මේ සෝෂියල් ඇක්ටිවිස්ට් කෙනෙක් එයා වීඩියෝ පළ කරලා තියෙනවා. මේ ඒක කඩලා. ඉතින් මෙන්න මේක හොඳට බලා ගන්න. මේ පැකට් එකක් මෙන්න මේ විදිහට පැකට් එකක් දුන්නට මේ පැකට් එකේ ඇතුළේ යාළුවනේ තියෙන්නේ මෙන්න මේක. හොඳට බලා ගන්න. මේ නයිලෝන් පැකට් එකක් ඊට උඩහත් දාලා නයිලෝන් පැකන් එකක් දාලා ඒකේ ඇතුළත තිබුණේ මෙන්න මේ වෙනි ආහාරවල තමයි. වතුරු බෝතල්, කිරි පැකට්, එතකොට බිස්කට් පැකට් තමයි තිබුණේ. මෙන්න මේවා විතරයි ඒ ඇතුළත තිබුණේ. නමුත් මේ පැකට් එක මේ හාල් මල්ල ඇවිල්ලා එයාලා සාමාන්‍යයෙන් ආරක්ෂාවට, ඒ කියන්නේ ඒක හෙලිකොප්ටර් එකෙන් බානකොට සාමාන්‍යයෙන් ඔබ දන්නවා දැන් නයිලෝන් පැකට් එක ගන්න සාමාන්‍යයෙන් ඉරලා යනවා. නයිලෝන් පැකට් එකක්, සොපින් බෑග් එකක් වගේ දේවල් ඉරනවා. හෙලිකොප්ටර් එකේ තියෙන වයිබ්‍රේෂන් එකට අර බරට ඒක ඇතුළේ තියෙන බඩු බරට සමහර වෙලාවට ඒක කැඩෙනවා, ඉරෙනවා. එතකොට සමහර විට උඩහායි නම් බිමට දාන්න වෙනවා. ඒක බඩු කඩා වැටෙනවා, නැත්නම් බිමට දාන්න වෙනවා. එවැනි අවස්ථාවකදී වතුරක වැටුණත් ආරක්ෂක විදිහට තමයි කියන්නේ ඒක කිසිදු හානියක් නොවන විදිහට තමයි මෙන්න බඩු ටික ඉස්සරලාම නයිලෝන් පැකින් එකේ පැක් කරලා, මෙන්න මෙතන තියෙන නයිලෝන් පැක් එකේ පැකින් එකක් කරලා ඊට පස්සේ මෙන්න මේ හාල් මල් ඉස් මල් ඇතුළත දාලා මේක බාර දීලා තියෙන්නේ මිනිසුන්ට. නමුත් මෙතන තියෙන්නේ මේ ඉන්දියානු පාකිස්තාන් ප්‍රශ්නයක් තියෙනවානේ. ඉන්දියා පාකිස්තාන් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? දැන් ලංකාවේ ටමිල් ඊළම් සහ අපේ හමුදාවත් එක්ක තිබ්බ යුද්ධයක් වගේ අදටත් මේ රටවල් දෙක අතර තියෙනවා යුද්ධයක්. කැශ්මීර් බෝඩර් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙන්න මේක අල්ලගෙන දැන් සමහර මෝඩ ගොන් 74ක් ඉන්නවා මේ සෝෂියල් මීඩියා වල මේ වීඩියෝ පළ කරනවුන්. මොකද කරන්නේ? කෙලින්ම මෙන්න මේක හයිලයිට් කරලා මෙන්න ලංකාවට පාකිස්තානෙන් දීපු ආහාර මල් කල්ලිකුත් වෙච්ච ඒවා, මුන් කල්ලිකුත් වෙච්ච කෑම දීලා තියෙන්නේ, මේ කල්ලිකුත් වෙච්ච හාල් මිටි දීලා තියෙන්නේ මෙන්න පාකිස්තානයේ කරපු වැඩ. මේවා තමයි දැන් මේ හැමතැනම බෙදලා තියෙන්නේ. මේක ඇතුලේ අපි අරලා බලමුකෝ. මේ තියෙන්නේ මොනවාද මේ තියෙන්නේ? මේ හාල්. මේක ඇතුලේ තිබිලා නැහැනේ දෙයියනේ. හාල්. මේ උරය පමණයි යොදාගත්තේ. අමු සුද්ධ සිංහලෙන් කියලා තියෙනවා මේ පෝස්ට් වල. මේවා ලැබිච්ච මිනිස්සු තමන්ගේ වල ෆොටෝ දාලා කියනවා මේකේ හාල් නෙමෙයි තිබුණේ මේ බිස්කට්. මේ ආපදාවට ලක් වෙලා ඉන්න මිනිසුන්ට මේ අසරණ වෙච්ච වෙලාවේ මුන් මෙහෙමද කරන්නේ? එහෙම කියලා පෝස්ට් එකක් පළ කරා. දැන් මේක ලොකුවට වෛරල් ගියාට පස්සේ පාකිස්තාන් හයි කොමිෂන් මොකද කරන්නේ? මේක එයාලා රිමූව් කරනවා. එයාලගේ සෝෂියල් මීඩියා එකෙන් ඒක හයිඩ් කරනවා. නමුත් මේක අරගෙන කිහිප දෙනෙක් මේක අරගෙන පළ කරන්න පටන් ගත්තා. දැන් ගොඩාක් මේක වෛරල් යන්න පටන් ගත්තට පස්සේ තමයි අපේ මිනිස්සු
ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් එකතු වෙලා මෙන්න මේක තමයි ඇත්ත කතාව මේක තමයි මේක ඇතුළ තිබුණේ මෙන්න මෙවැනි දේවල් තමයි කියලා වීඩියෝ පල කරන්න පටන් ගත්තා. දැන් එතකොට තමයි දෙයනේ කියලා ඒ වීඩියෝ ටික මමත් දැන් මේ ෆොටෝස් ටික උත්සාහ කරා. මම විශේෂයෙන්ම මම Twitter එකේ X platform එකේ ඉන්නවනේ Twitter එකේ ඉන්න නිසා ගොඩාක්ම මේවැනි දේවල් ගොඩාක්ම Twitter Instagram වල තමයි පළ වෙන්නේ. එතකොට මම එකපාරටම මේක දැක්ක ගම මටත් කලකිරුණා. යකෝ මොකද්ද මේ පාකිස්තාන් කරපු වැඩ? නොදන්නව දැම්මද? මෙන්න මේ බලන්න. මේ ලොකු මේ ට්විටර්ස්ලා දාන්නේ කෙලින්ම මෙන්න මේක තමයි පෝස්ට් දාන්නේ මේක තමයි කෙලින්ම මේක තමයි දාන්න ගත්තේ. මොකද්ද මේ මුන් ඒ විදිහට පළ කරපු නිසා මේ විදිහට පාකිස්තානයේ මේ විදිහට මේ වරද්දක් කරනවා ඔම් බලන්න මේ කෙලින්ම පෝස්ට් දාන්න ගත්තා. මොකද්ද මේ කරපු වැඩ උඹලා පාකිස්තාන් මේ දීලා තියෙන්නේ ලංකාවට මේ විදිහට ආහාරනේ ඒවා කියලා එහෙම පළ කරන්න ගත්තා. ඉතින් මේක ඉතින් ඒගොල්ලන්ගේ පරිගැනීමක් ඒ උන්ගේ පුද්ගලික ප්‍රශ්නය දැන් මෙතන මේක පාවිච්චි කරලා නිකන් ආතල් ගන්න ගත්තා. දැන් මෙතන මේක සමහර දන්නවනේ සමහර පෝස්ට් වල ඒවා පළ වෙනවා. එතකොට දැන් හිතලා බලන්න සාමාන්‍යයෙන් මේක අර හරියටම හිතලා බලන්නේ නැති මිනිස්සු එකපාරට මොකද කරන්නේ? අඩේ පාකිස්තාන් වල ඉඳන් ආපු පාර්සල් කවුරුත් කන්න එපා. මේ සාමාන්‍යයෙන් හිතමුකෝ දැන් මම නිකන් අර ලාවට ආවට ගියාට එක හැම දෙයක්ම පිළිගන්න කෙනෙක් කියමුකෝ. දැන් මම දකිනවා මේ පෝස්ට් එක අඩේ පාකිස්තානයේ ආපු අම්මෝ කල්ලිකුත් වෙච්ච ඔය එකපාරටම කෝල් කරලා කියනවා මේ අපේ ගමේ මිනිසුන්ට කියන්න අපේ හැමෝටම කියන්න මේ අර පාකිස්තානයෙන් ආපු කෑම කන්න එපා. ඔය කල්ලිකුත් වෙලා ඒ උන් අපිව මරන්න උන් ඒවලා තියෙන්නේ. එක කතාවක් පැතරුණා නම් ඇතිනේ. සාමාන්‍යයෙන් අර මේවා මේවැනි කතාවල් එක්කෙනෙක් කරේ ඒක පළ කරා නම් ඇති. ඒක එහෙ විදිහට පතරුණා නම් ආයිතින් කියන්න වචන නැහැ ඔක්කොම ටික නිකම් මිනිස්සු විසික් කරලා දානවා. මිනිසුන්ට මේ අවස්ථාවේදී මම දැන් චුට්ටකට කලින්කුත් දැම්ම වීඩියෝ එකක් දැක්කනේ ඔයාලා මේ මීගමුව පැත්ත. එතකොට තවත් විවිධ ප්‍රදේශවල් වෙන්නපුව පැත්ත. දැන් අර හෙලිකොප්ටර් එකක් කඩා වැටුනේ. ඔන්න ওই ප්‍රදේශවල් වලට අදාළ ප්‍රදේශවල් කිහිපයක් මට දැන් දෙනුත් මෙසේජ් එකක් දැම්ම සහෝදරි. එතකොට තවත් ප්‍රදේශවල් කිහිපයක්. එතකොට ලයින් ගෙවල් තියෙන මැලේ මේ කඳුකර ප්‍රදේශ. ඉතින් ගොඩාක් ප්‍රදේශවල අදටත් මිනිසුන්ට ආහාර එක වේලක්වත් ලැබුන්නේ නැහැ. අඩුතරම බිස්කට් පැකට් එකක්වත් ලැබුන්නේ නැහැ. සමහර කඩවල් වල බඩු තියනවලු උන් හංගගෙන ඉන්නවලු. දැන් නෑලු. සල්ලි දුන්නත් උන් දෙන්න නැහැලු. බඩු නැහැ කියලාම කඩේ වහගෙන ඉන්නවලු. ඒ සමහර අර කඳුකර වල තියෙනවා පොඩි පොඩි ප්‍රදේශවල තාමත් මේ කිසිදු හානියක් නැහැ. නමුත් පාරවල් තැන් තැන්වල කැඩලා තියෙන. ඒ මිනිසුන්ට යන්නත් තැනක් නැහැ. එළියෙන් පිටත් යන්නත් බෑ. ඒ ගම ඇතුළේ ඉන්න උනුත් ඒ විදිහට කරනවා. අනිත් එක වෙන කොහෙන් පිටින්වත් ඇවිල්ලා නැහැ කිසි දෙයක් ඒගොල්ලන්ට සහනයක්. ඉතින් මේ විදිහට මේ මිනිස්සු අසරණ වෙලා ඉන්න අවස්ථාවේදී මේ විදිහට මුන් ෂෙයා කරලා පෝස්ට් ෂෙයා කරලා මිනිසුන්ව කොලප්පු කරනවා. ඉතින් උන්ගේ පුද්ගලික ප්‍රශ්න පුද්ගලික ගැටලු ඇවිල්ලා මෙතනත මේ කොටවන්න හදනවා. ඉතින් ඇත්තටම බලු වැඩක් ඒක. කරුණා කරලා මේවැනි පෝස්ට් එහෙම ෂෙයා වෙනවන මොනවා හරි එකක් ෂෙයා වෙනකොට මමත් හොඳට මේ කාලා තියෙනවා කට්ට මේ වගේ දේවල් වලින් එක පාරටම නෙමෙයි 10 පාරකට හරි ඒක සොයලා බලලා ඒ ගැන හරි ආකාරව විස්තර දැනගෙන මිනිසුන්ගේ අතර බෙදා හරින්න. දෙවියන්ටයි